තවත් පන්දුවක්. තවත් පන්දු කීපයක් ඉදිරියට තිබෙනවා මේ පන්දු ඕවරේ. නැහැම පන්දු ඕවරේ අවසන් වක තමයි දැනගන්නට ලැබෙන්නේ. සමාවනම පන්දු ඕවරේ අවසන් පන්දුවේ තමයි කඩුල දවා ගන්නට සමත් වුණේ ලක්ෂින්දු නිම්සර. ලකුණු 58 දී දෙවන කඩුල බිඳ වැටෙනවා ඒ අනුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය කණ්ඩායමේ. අද මේ පිටියේ පැවැත්වෙන්නේ රුහුණු මායා 8/2012 ප්‍රථම වරට සංවිධානය කරන තරගය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතරයි තරගය පැවැත්වෙන්නේ. පන්දු කීපයක්ම එළවන වුණ ආරක්ෂාකාරී වෙන වතාවක් සුපුරුදු අන්දමින් පන්දුවට පහර දෙන ආකාරය තමයි දැක් ගන්න ලැබෙන්නේ. ප්‍රථම වරට සංවිධානය කළ තරගය ඊට පෙර පැවැත්වුණා මේ ක්‍රීඩා පිටියේ පසුගිය වසරේ දෙනවර සටනගාන විශේෂ විද්‍යාලය සමග මෙවර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමග කව කලාපයට බාරක් එල්ල කරන නමුත් ලකුණක් කරා දෙවියන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කල්ලාර යම් කිසි අවවාදයක් ලබා දුන්නා පන්දු යවන්නට. පන්දුවේ දෝලනය කරන ආකාරය පිළිබඳව සාර්ථක බාරක් එල්ල කරනවා කඩුල්ල ආරක්ෂා කරන්නට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් උන්ටත් දවසේදී දුර්වල පන්දු රැකීම අමතර ලකුණක් ලබා දෙන වගේ තමයි අපිට පෙනී යන්නේ. උන් අමතර ලකුණ ලබා ගැනීමට පැකිලෙන්නේ නැහැ. ඊටමත් එක්කම අමතර ලකුණට දිවෙනවා. ක්‍රීඩා පිටියට ඉහළින් බස්නාහිර පැත්තෙන්නට දැන් ඉර බැහැගෙන යන වෙලාවේ සඳහා හිරුවෙලිය පිටියට බැහැගෙන තියෙන ආකාරය දැක් ගන්නට පුළුවන් අපිට. මේ විශාල ගොඩනැගිලි වල එහෙවනලි පවා කෙසේ වෙතත් ලෙග් ෆයින් ලෙග් කලාපෙන් බාරක් එල්ල කරමින් ලකුණු දෙකක් කරා දිවෙනවා. ස්ලිප් ක්‍රීඩකයා ඉදිරිපකී පන්දුව ලබා ගැනීමට පන්දයන සුදානමිනේ දත්‍රෝහලන්තයේ සිට තම සීමාව වෙසර ඉදිරියට දිනන පන්දු කිරීම. එවර ආරක්ෂාකාරී පාරක් එල කරන පොයින්ට් ක්‍රීඩකයා පන්දුව රැක ගන්නව නිසා ආකාරයෙන් නමුත් උඩ පන්දුවක් නෙමෙයි වතාවක් පිටාසන්නෙන්ම බිමපත් වීමෙනුයි පන්දුවේ පිලෙන්නේ. එවර කට් පහරකට උත්සාහයක් සාර්ථකයි. ඔහු ඒ අනුව කව කලාපයට පන්දුව ඇදී යනවා. एक ලකුණ කරයි දෙවියන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 62යි සමග. පන්දයවන ක්‍රීඩකයා නැවත වතාවක් තම සීමාවේ සිට ලසිඳු නිම්සර සෝදානමින් සිටින පන්දු යොමු කිරීමට නායකයා සමග ලසිඳු පිටිය සකසන ආකාරය සංශෝධනය කරමින් මේ
පන්දු රකින්නන් රඳවා තිබෙන ස්ථාන සංශෝධනය කරන ආකාරය දැක් ගන්නට පුළුවන් අපිට. තවත් හත පන්දුවක් එල්ල කරන්නට සූදානම් ආරක්ෂාකාරී එල්ල කරනවා. නමුත් නිපන්දුවක් විදියට විනිසුරුබරය අසන්නට කරනවා. මම හිතන්නේ පන්දු යවන සීමාව වෙනුවේ එම නිපන්දුව සටහන් වන්නේ. ඒ අනුව එම පන්දුවත් සමගින් අද දිනයට නියමිත පන්දුවර නිමවන ආකාරය තමයි දැක් ගන්නට ලැබෙන්නේ. බලහෙටත් උදෑසන සිටම උදෑසන 9:30යි තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. තරඟය ආරම්භ වූ සැනින් සජීවී විකාශය කෙරෙන්නට අප සූදානම්. රාවණ ටීවී ඔස්සේ tv.ravalacollege.org වෙබ් ලිපිනයට අද දවසට තරඟය නිමා කරන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 63යි කඩලු දෙකකට ප්‍රථමයෙන්ම ක්‍රීඩා කර අවසන් කර රාහුල විද්‍යාලයේ කණ්ඩායම මුල් ලකුණු 242කට